ඔයාලා දන්නවද මම මේ කොහෙද ඉන්නේ කියලා? මම ඔය ඉන්නේ සිංගප්පූරුවේ තියෙන ලස්සනම පැත්තක. ඉන්නේ රැපල්ස් ප්ලේස් එක. මෙහි තියෙන ලස්සනම පැත්තක් තමයි රැපල්ස් කියන්නේ. ඒ පැත්ත මාර ලස්සනයි. මම දැන් ඔය යන්න හදන්නේ රැපල්ස් වල ඉඳන් අපේ ගෙදරට. ඒ කියන්නේ මම සිංගප්පූරුවේ ඉන්න අපේ ගෙදරට. මම ඉන්නේ ඊසුන් වල. දැන් ඔය MRT එකේ තමයි යන්න හදන්නේ. ඔයාලා දන්නවනේ MRT එක කියන්නේ මොකක්ද කියලා? මම කලින් වීඩියෝ එකේ මම දාලා තියෙනවනේ MRT එක කියන්නේ මොකක්ද කියලා. MRT එක කියන්නේ මෙහි තියෙන ට්‍රේන් එක. අපේ ලංකාවේ වගේ අපි ට්‍රේන් බ්‍රේන් කියලා කියන්නේ අපි කෙලින්ම කියන්නේ MRT කියලා. මේ රට ගොඩක් දියුණුයි. ඒක හිතා ගන්න බෑ. මං උනත් ආපු දවසේ මාර විදියට කම්පියුස් වුණා. මං තාම මට හිතා ගන්න බෑ කොහොමද මේ MRT පොළොව යටින් මෙච්චර දුරක් යන්නේ. ගොඩක්ම යන්නේ පොළොව යටින්. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඇවිල්ලාම බලන්න ඕන. අපේ රටේ ඉන්න අයට මෙහෙ ඉන්න වීසා ඕනේ නැහැ. ඒ කියන්නේ ටිකට් එකක් දාගෙන හෙට උනත් එන්න පුළුවන්. ඒක මේ රටෙන් දීලා තියෙන chance එකක්. ඔයාලා මාත් එක්කම යන්නකෝ අපේ ගෙවල් පැත්තට MRT එකේ. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඔය මම යන්නේ MRT එකට පොළොව යටින්. යනවා පල්ලෙහාට තව බහිනවා ඉස්සරහින්. ඒතකොට හිතන්නකෝ ඕක මං හිතන්නේ මීටර වලින් අපි බැලුවොත් එimhe 700ක් විතර යටට තියෙනවා. ඊටත් වැඩි මිසක් අඩු නෑ. සෑහෙන ජමුරට හදලා උස ගොඩ නැගිලි ඔය මේ උමගේ උඩින් තියෙන උස ගොඩ නැගිලි. හිතා ගන්න බෑ කොහොම හදලාද කියලා. බාන්නකෝ ලස්සන. ඇතුලේ නැති දෙයක් නෑ. කඩවල් හැමදේම තියෙනවා. ඔය ඉස්සරහෙන් තවම යටට වහිනවා. එතකොට හිතන්නකෝ මොනතරම් ලොකුද කියලා. ඒ වගේම ඇතුළත් සෑහෙන ලොකුයි. සෑහෙන මහන්සියක් වෙලා තියෙනවා මෙහි සිංගප්පූරුව ගොඩනගන්න. මීට අවුරුදු 50කට 60කට කලින් මේ රට මැලේසියාවට අයිති වෙලා තිබ්බ රටක්ලු. බලන්නකෝ දැන් මේ රටේ තියෙන දියුණුව. මැලේසියාවේ ඉන්න අය දැන් ඇවිල්ලා වැඩ කරන්නේ සිංගප්පූරුවේ. එතකොටම හිතන්නකෝ මොනතරම් දියුණුවයිද කියලා. ඔය දැන් මම ට්‍රේන් එකට ඇතුල් වෙන දැන්. අපේ රටේ වගේ මේ කවුන්ටර් නෑ. ඔන්න ඔතනට ගියා කාඩ් එක තිබ්බ ඇතුළට ගියා. වෙලා යන්නේ ඉක්මනට ගිය හැකි. ඔය දැන් මම ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. MRT කාඩ් එක මම ඔයාලට පස්සේ දවසක පෙන්නන්නම්. මොකද ඔය මම MRT කාඩ් එකෙන් නෙමෙයි ටැප් කරේ ෆෝන් එකේ. මෙහි අර කාඩ් එක මම දාගෙන ඉන්නේ ෆෝන් එකට. ඒක ලේසියිනේ. ෆෝන් එක තිබ්බ ගියා. බලන්නකෝ මේකේ තියෙන ලොකු අපේ වන් ගෝල් වේස් එකවත් මෙච්චර ලොකු නෑ. ඔය තව යටට යන්න තියෙනවා. එතකොටම බලන්නකෝ මේකේ තියෙන විශාලත්වය. ඔය ඉන්නේ අපි පොළොව යට. එතකොට හිතන්නකෝනේ අපිට හිතා ගන්නවත් බෑ ඔය අපි ඉන්නේ පොළොව යටක කියලා. බාන්නකෝ නිකන් මාරම දියුණුවයි. අපේ ලංකාවේ කොහොම තැනක්වත් තියෙනවා පොළොවෙන් උඩවත්. මෙතන ලයින් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රීන් ලයින් එකයි රෙඩ් ලයින් එක එකතු වෙන තැනක් තමයි රැපර් ප්ලේස් කියන්නේ. ඒ කියන්නේ මෙහි හැම තැනටම යන්න පුළුවන් නේ. මං ඔයාලට කලිනුත් කිව්වානේ. මෙහි ලයින් තියෙනවා 6ක්. ඒ කියන්නේ රෙඩ් ලයින් තියෙනවා, යෙලෝ ලයින් තියෙනවා, ග්‍රීන් ලයින් තියෙනවා, පර්පල් තියෙනවා. එහෙම පාට වර්ග 6කින් තමයි මේ සිංගප්පූරුව මුළු රටම කවර් කරලා තියෙන්නේ. මේ රටේ හැම තැනටම MRT තියෙනවා. දැන් අපේ රටේ සමහර පැතිවල ට්‍රේන් නැහනේ. ඔය බදුල්ල නුවරඑළියට ඔය සුද්දෝ ඇවිල්ලා හදලා තිබ්බට නැත්තම් මේ වෙනකොට අපේ රටේ තාම මේ පැත්තට ට්‍රේන් නැහැ. සිංගප්පූරුවේ ඕන තැනකින් නැගලා ඕනම නගරයකට යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපේ රටේ සමහර තැන්වල සමහර පැතිවල ට්‍රේන් නැහනේ. දැන් අපි බස් එකේ යන්න ඕන තැන් තියෙනවානේ. මෙහෙ එහෙම නැහැ. බස් එකේ යන්න ඕනේ නැහැ. ට්‍රේන් එකේම ඕනම නගරයකට ගිය හැකි සිංගප්පූරුවේ තියෙන. දැන් ඔය බලන්නකෝ දැන් ඕන් MRT එක ආවා. ඕක දැන් උතන දොර ඔටෝ තමයි ඇරෙන්නේ. ඔක්කොම සිස්ටම් දාලා තියෙන්නේ. ඕක තමයි MRT එක. මේ තියෙන ට්‍රේන් එක. ඔයාලා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මෙහි ට්‍රේන් වලට ඩ්‍රයිවර්ලා නැහැ. ඒක මාත් දැනගත්තේ මෙහි ඇවිල්ලා මාස 2-3කට පස්සේ. මට විශ්වාස කරන්නම් බැරි වුණා. ඊට පස්සේ මං ඉස්සරහටම ගියා. බලද්දි ඇත්ත ඩ්‍රයිවර්ලා නැහැ. ඔය මං ඉන්නේ අපේ වීඩියෝ එකේ ගමනාන්තේ. මං ඉන්නේ දැන් ඊෂුන් වල. හිමීට කතාවෙන් කොහොම හරි රෙවර්සල් හිනම් ඊෂුන් වලටත් ආවා. මේ තියෙන්නේ මගේ පුරවරේ. ඕක තමයි ඊෂුන් කියන්නේ. ඔය ඊෂුන් MRT එකේ ඉඳන් ඔය මං එළියට ඇවිල්ලා. කාඩ් එක ටැප් කරලා එළියට ඇවිල්ලා. අතන තමයි කාඩ් টොප් අප් කරන්න තියෙන්නේ. ඒ කියන්නේ කාඩ් වල සල්ලි දාන්න තියෙන්නේ. දැන් මං හිමීට ඔතනින් එළියට යනවා. තාම ඉන්නේ MRT ස්ටේෂන් එකේනේ. බලන්නකො මෙහි තියෙන දියුණුව මාරම ලස්සනයි. කට්ටිය මාර නීට්, මාර පිරිවෙලයි. වාහන උනත් ඉන්න විදිය උනත් බලන්නකො. ඔය ඉන්න විදිය උනත් කට්ටියගේ තියෙන පිළිවෙල, සංසුන්කම මෙහෙ වලි නෑ. දැන් අපේ ලංකාවේ වගේ ගහ ගැනිලි, මරා ගැනිලි, කොටා ගැනිලි, බැනිලි ඒව මොකුත් නෑ මෙහි.
මේ රට ගොඩක්ම පුංචි. ගොඩක් කියන්නේ සෑහෙන්න පුංචි. අපේ රටේ බස්නාහිර පළාත වගේ තමයි මේ මුළු රටේම විශාලත්වය. ඔය තමයි ඉතින් අපේ වෙන්නේ. අපිට ඉතින් මෙහෙ බයික් නැහැනේ. තියෙන්නේ බයිසිකලේ. ඕක ගත්තා ස්කෑන් කරා අපි ගියා. ඕකේ කියන්නේ පැකේජ් එකක් දාගත්තා. අපි ওই මාසේ පැකේජ් එක දානවා වගේ බයිසිකලයටත් පැකේජ් එකක් තියෙනවා මේ. බයිසිකල් පැකේජ් එක දාගත්තට පස්සේ ඉතින් අපිට බයිසිකල් ඕන තැනකින් අරන් ගිහිල්ලා ඕන තැනක තියන්න බෑ. QR තියෙන තැන් ගොඩක් තැන්වල QR තියෙනවා. QR තියෙන තැනකින් නවත්තන්න පුළුවන්. මේක තමයි ඉතින් මගේ පුරවරේ. බලන්නකෝ. ලස්සන. මේ තනිකර ගම් වගේ නෑ. ඔක්කොම දියුණුයි. රට මුළු රටම තනිකර හැම තැනම නගර තමයි. මේ අපිට ලංකාවේ වගේ ගෙවල් ගන්න නෑ. ඒ කියන්නේ අර බිම අපිට ඉඩමක් අරන් ගෙවල් හදන්න මෙහි නෑ. මෙහි ඉන්න තියෙන්නේ කොළඹ ආරේ තියෙන්නේ ඇපාර්ට්මන්ට්. අන්න ඒ වගේ තමයි මෙහි ඉන්න තියෙන්නේ. ඔය තියෙන ඇපාර්ට්මන්ට්. මේවට අපි කියන්නේ බ්ලොක් කියලා. ඕ වගේ තමයි ඉන්න තියෙන්නේ. මොකද මේ රට ගොඩක් පුංචිනේ. ඉඩම් අරගෙන ගෙවල් හදන්න එහෙම බෑ. මේ රටේ රජයෙන් තමයි ඒක තීරණය කරලා තියෙන්නේ. ওই වගේ බිල්ඩින් හදලා හැමතැනම ඕ වගේ තමයි මිනිස්සුන්ව දාලා තියෙන්නේ. නගර ජීවිතවලට කැමති අයට මාරම කියාපුම රට. මං නම් ගොඩක්ම කැමති ගමකට, ගම් ජීවිතවලට. මං ආසනේ නගර ජීවිතයට. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින්. දැන් ඉන්නේ බෑ. ඔය වගේ එකට හැම බ්ලොක් එකක් යටම සාමාන්‍යයෙන් තියෙනවා. මහත් ඉතින් රෙඩ් බුල් එකක් ගත්තා. ඕක බිබී නිදාසේ ගෙදරට ගියා. සිංගප්පූරුව කියන්නේ ගොඩක් දියුණු වගේම ගොඩක් ආරක්ෂිත රටක්. ඒ වගේම ගොඩක් ලස්සනයි. හැබැයි ඉතින් ස්වභාවික තැන් නැහැ. ඔක්කොම ඉතින් හදපුවා තියෙන්නේ. මම බ්ලොක් එකක් මැඩම පෙර පාසලක් තියෙනවා. අනිවාර්යයෙන්ම පොඩි ළමයිට සෙල්ලම් කරන්න පාක් එකක් තියෙනවා. ඔය ඇතින් පේන්නේ පාක් එකක්. ඔය වගේ හැම බ්ලොක් එකක් යටම අනිවාර්යයෙන්ම තියෙනවා පාක් එකක්. චූටි අයට සෙල්ලම් කරන්න. මේ අර පොඩි ළමයිට ලොකු අයට පාක් වෙනම තියෙනවා. අර ඒ වගේම මේ ඉඩ නැති වුණාට මාර විදියට කළමනාකරණය කරලා මේ රට හදලා තියෙන්නේ. කතාවෙන් රෙඩ් බුල් එකක් ඉවරලා. ඒකත් බීලා. බලන්නකො. මේ මාරම ලස්සනයි. ඔය වගේ තමයි ඉතින් ජීවිතේ. මෙහි ඔය අපිට නිකන් ගම්ගේ පැනලා ඇලේ පැනලා දොලෙන් නාලා එහෙම ඉන්න බෑ. ඊතුන ගමන් පූල් එකට ගිහිල්ලා නාලා කරලා එහෙම ඉන්න පුළුවන්. අර ඉතින් ගමේ වගේ අසිරිය එහෙම ගන්න බෑ. ඒ වගේ ෆීල් එක ගන්නත් නෑ ඇත්තටම. කතාවෙන් වීඩියෝ එකේ නිමාවටත් ඇවිල්ලා. එහෙනම් ඉතින් ආයෙ ලස්සන වීඩියෝ එකකින් ආයෙ අපි හම්බෙමු. එතකන් පරිස්සමින් සතුටින් ඉන්න.